ලංකායි ගොඩක් PC යසස්ලා GTA5 ප්ලේ කරන්න ආස වනත් එයාලාට තියෙන පිසිත් එක් GTA ප්ලේ කරනත හිතන්න නොත් බෑ. ඉතින් එනිසාමං අද නට තින්නේ GTA5 30fps ප්ලේ කරන්න පුළුවන් ලංකාවිරුපැල් විසිදාහට අඩුවෙන් බිල් කරන්න පුළන් පිසි බිල්ඩක් ගැන. ඉතින් ඉම්පෝට නෝට තින ති මම මේකෙන් ගන්නේ පිසි නැත්තන් සිිස්ටමිට්ටේ විතරයි. සිිස්ටමිට් එකයි මොනිටර යොක්කොමට විසිදාහට බිල් කරන්න බෑන කොමතිදී. ඉතින් එහිද විසිදාට අඩු පුළන් පිසි විතරයි. ඉතින් එච්චරමට මුලින් කියන තින්නේ දැන් වැඩි කතනතු කෙලිම වීඩියෝකට. හරිතින් මං ඉතින් මේ පිසි එකට ඕන පාර්ට්ස් ටික MD කම්පියුටර්ස් වෙබ්සයිට් එකේ මගේ කාර්ට් එකට ඇඩ් කරගත්තා. අපි ඉතින් දැන් යමු මේ පාර්ට්ස් ටික මොනවද කියලා බලන්න. ඉතින් ආයි පාර මතක් කරනවා මම මේ PC එක නැත්නම් සිස්ටම් එක විතර බිල්ඩ් කරන්නේ අනිත් පාර්ට්ස් ටික ඉතින් ඕගොල්ලෝ තව රුපියල් 10000ක් විතර වියදම් කරගන්න වෙනවා. ඉතින් මගේ මේ කාර්ට් එකේ මම මුලින්ම තෝරන් තියන්නේ රුපියල් 14500ක Dell Optiplex කියන pre-built PC එක. ඉතින් මේක තෝරන්න හේතුව තමයි අපි අමුතුවෙන් කේසින් එකක් දාලා power supply එකක් දාලා motherboard එකක් දාලා build කරොත් මේ PC එකට විතරක් යනවා රුපියල් 25000ක් විතර. ඉතින් මේ Dell Optiplex ගැන කතා කරොත් මේකේ i3 second gen CPU එකක් 4GB RAM DDR3 එකක් වගේම 500GB hard disk එකකුත් තියෙනවා. ඉතින් 4GB RAM එක අපි තව පස්සේ 4GB RAM එකක් දාලා අප්ග්‍රේඩ් කරගමු. තව දෙයක් තමයි motherboard H61 ඒ හින්දුවට පස්සේ වෙලා ඕනනම් i3 3rd gen i7 3rd gen වගේ CPU එකට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔච්චර තමයි Dell Optiplex ගැන කියන්න තියෙන්නේ. ඉතින් මං ඊළඟට මගේ කාර්ට් එකට ඇඩ් කරගෙන තියෙනවා GT 610 1GB VGA කාඩ් එක. ඉතින් මං ගාව තියෙන GT 500 නේ. ඉතින් GT 610 කියන්නේ බේසිකලි 500 GT 520 යම තමයි. performance තනිකරම එක වගේ ඉතින්. ඉතින් මේක MD එකේ රුපියල් 4200ක් වෙනවා. බ්‍රෑන්ඩ් එක නම් ගන්න ඉතින් GT 16 1GB කාඩ් එක. ඉතින් මේකේ ඔයගොල්ලෝ දන්න දේ GT 5 සාමාන්‍යයෙන් 30 fps ගහන්න මේක හොඳට බැති. ඉතින් මේක නිතර කියන්න දෙන්නේ නැහැ. මේකට වැඩිපුර power supply එකක් ඕනේ නැහැ. ඕන්න වෝට් 250 power supply එකකට නම් මේක ගන්න පුළුවන්. වැඩිපුර කේබල් වලට නෑ. ඉතින් ඊළඟට මම තෝරන් තියන්නේ කලින් කිව්වා වගේම DDR3 4GB RAM එකක්. මේ used RAM එක. ඉතින් අපේ PC එකේ 4GB RAM එකක් තියෙනවා. ඉතින් 4GB RAM එක මැද අඩු 6GB වත් ඕනේ. ඒ හින්දා තව 4GB RAM එකක් ගහලා 8GB ම කරගත්තොත් හොඳයි. ඉතින් ඒකේ දැන් අපි හිතමු dual channel කියලා තියෙන්නේ. dual channel තිබ්බත් 6GB කරන්න පුළුවන් නේ. ඉතින් ඒ හින්දා 4GB RAM මම තෝරගත්තා. හරි දැන් ඔයාලට පේනවා ඉතින් ලස්සනට අපේ චෙක් අවුට් එක රුපියල් 20000ට හැදිලා තියෙනවා. හරි ඉතින් දැන් අපි යමු මේ PC එකේ GTA 5 වල performance මොන වගේ තියලා බලන්න. ඉතින් පේනවා ඉතින් දැන් තමයි මේ සාමාන්‍ය ගේම් එක play single play game එක playable කියලා පිළිගන්නේ FPS 25ට වඩා. ඒ කියන්නේ FPS 25ට වඩා ඉන්න ඕගොල්ලෝ සාමාන්‍ය lag එක බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් lag නැහැ කියලා තේරුම් ගන්න ඔයාලට දැක් කියන්න. ඔය අපි බලන සාමාන්‍ය ෆිල්ම් එකක් වුණත් රෙකෝඩ් කරන්නේ FPS 24යි. lag ෆිල්ම් lag පේන්නේ නැහැ කොහොමද? කියන්නේ මේ ගේම් එකේ lag එකක් පේන්නේ නැහැ. ඉතින් ඔන්න වගේ තමයි සාමාන්‍ය ඔය ගේම් එක කාර් එකකින් සිටි එක මැද්දෙන් හයියෙන් යන වෙලාව කියන්නේ. ගොඩක් ඉන්ටෙන්සිව් වෙලාවක වුණත් FPS 25ට වඩා ඩ්‍රොප් වෙන අපිට බලා ගන්න ඉන්නේ. ඉතින් සමහර ලාවට FPS 35ටත් වඩා යන වෙලාවල් තියෙනවා. ඉතින් රුපියල් 20000ට අඩුවෙන් මෙච්චර හොඳ performance ගන්න පුළුවන් කියන්නේ ගොඩක්ම හොඳයි. එහෙනම් ඉතින් මට අද වීඩියෝ මොච්චරයි කියන්න තියෙන්නේ. 20000ක් රුපියල් 20000ක් වගේ අතේ තියෙනවා නම් මේ වගේ බිල්ඩ් එකක් කරගන්න එක ගොඩක් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලට තව රුපියල් 10000ක් විතර වියදම් කරලා mouse keyboard headset වගේම මොනිටර් හොඳ මොනිටර් එකකුත් අරගෙන normal PC එකක් නම් බිල්ඩ් කරන්න පුළුවන් ඉතින්. හරි ඔච්චරයි අද වීඩියෝ මට කියන්න තියෙන්නේ. ඔයත් මේ රුපියල් 20000 බිල්ඩ් එක බලලා PC එක බිල්ඩ් කරගෙන GTA 5 play කරමු ඉතින්. එච්චරයි අද කියන්න තියෙන්නේ. දැන් මම එනවා. තව දෙයක් තියෙනවා. වීඩියෝ එක ඉවරයි. ඵලයන්